දැන් මම ඔය කියලා දෙන්න යන්නේ ඔයාලට ලංකාවේ මිනිස්සු ගොඩක්ම බය ඉංග්‍රීසි වචනයකට. රයිට්? මොකක්ද වචනේ? සෙක්ස්. රයිට්. දැන් ලංකාවේ කට්ටිය ගොඩක් වෙලාවට ඔය වචනේ කියන්නත් බයයි, ලියන්නත් බයයි, ඒ වචනේටම බයයි. රයිට්? සෙක්ස් කියන වචනේ හොරෙන් කියන වචනයක්. රයිට්? හරි. එතකොට මම අද ඒකට අදාළ වචන කීපයක් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඇත්තටම කියලා දෙන්න නෙවෙයි මතක් කරලා දෙන්නයි යන්නේ. හොඳ වචන සෙට් එකක් මතක තියාගන්න. රයිට්? අපි මුලින්ම කියනවා sexuality. sexuality කියලා කියන්නේ ලිංගිකත්වය. sexuality ලිංගිකත්වය. රයිට්? එතකොට ඔය ලිංගිකත්වය එක තමයි ඒකේ ඉතින් කොටස් සෑහෙන්න තියෙනවා. මම අර මේ සාමාන්‍ය ලංකාවේ අපේ පොදු සමාජයේ භාවිත වෙන සහ අවශ්‍ය වෙන වචන ටික මම කියලා දෙන්නම්. රයිට්? එතකොට sexuality කියලා කියන්නේ ලිංගිකත්වය. එතකොට දැන් මේ දවස්වල ලංකාවේ ජනප්‍රිය වචනේ මොකද්ද? මොකද්ද? සමලිංගිකත්වයනේ. සමලිංගිකත්වයට පුතා අපි කියන්නේ homosexuality. homosexuality. ඒ කියන්නේ සමලිංගිකයින්ට ආකර්ෂණය වීම. දැන් උදාහරණයක් දැන් පිරිමි කෙනෙක් ඉන්නවා. ඒ පිරිමි කෙනා තවත් පිරිමියෙක්ට ආකර්ෂණය වෙනවා. සමලිංගිකයි. එහෙම පිරිමි කෙනෙක්ට අපි කියනවා. කියන්නේ පිරිමි කෙනෙක් තවත් පිරිමි කෙනෙක්ට ආකර්ෂණය වෙන කෙනෙක්ට අපි එහෙම පිරිමියෙක්ට අපි කියනවා ගේ. මොකක්ද කියන්නේ? ගේ. එතකොට ඒක අනිත් පැත්ත කාන්තාවක් තවත් කාන්තාවකට ආකර්ෂණය වෙනකොට අපි මොකද්ද කියන්නේ? එහෙම කෙනෙක්ට මොකද්ද කියන්නේ? අපි යාට කියනවා ලෙස්බියන්. පිරිමි කෙනෙක්ට ආකර්ෂණය වෙනවා එයා ගේ. කාන්තාවක් තවත් කාන්තාවකට ආකර්ෂණය වෙනවා අපි යාට කියනවා ලෙස්බියන්. ඔය අතරේ තව සෙට් එකක් ඉන්නවා බං. දැන් අපි ගමු පිරිමි බුද්ධයෙක් ඉන්නවා කියලා. හරිද? එයා කාන්තාවන්ටයි පිරිමින්ටයි දෙගොල්ලන්ටම ආකර්ෂණය වෙනවා. ඉන්න හැම රයිට්. අපි යාට කියනවා සිංහලෙන් නම් මොකක්ද ද්විලිංගිකද මම කියන්නේ. ඔව්. අපි ඉංග්‍රීසි වලින් කියනවා bisexual. bisexual. ඒ කියන්නේ enjoy both. right? ඒ කියන්නේ කාන්තාව සහ පිරිමි දෙපාර්ශ්වයටම ආකර්ෂණය වෙනවා. right? bisexual. ඒතර ගේ කියන්නේ පිරිමි කෙනෙක් තවත් පිරිමි කෙනෙක්ට ආකර්ෂණය වීමක් වෙන කෙනෙක්. එතකොට lesbian කියලා කියන්නේ කාන්තාවක් තවත් කෙනෙක්ට තවත් කාන්තාවකට ආකර්ෂණය වෙනවා නම් අපි යාට කියනවා lesbian කියලා. එතකොට යම් කෙනෙක් කාන්තාවන්ට සහ පිරිමින්ට දෙගොල්ලන්ටම ආකර්ෂණය වෙනවා අපි කියනවා bisexual කියලා. සිංහලෙන් කියන්නේ ද්විලිංගික මං හිතන්නේ සිංහලෙන් කියන්නේ. ඊට පස්සේ අය වර්ගයක් ඉන්නවා asexuality කියලා. එහෙම නැත්නම් asexual. asexual කියලා කියන්නේ කිසිම කෙනෙක්ට ආකර්ෂණය වෙන්නේ නැහැ. එහෙම බඩුත් ඉන්නවා රයිට්. එහෙම බඩු කැලිත් ඉන්නවා. කියන්නේ කාන්තාවක්ට හෝ පිරිමියෙක්ට කිසිම කෙනෙක්ටම ආකර්ෂණයක් වෙන්නේ නැහැ. එහෙම ලිංගික ආකර්ෂණයක් නැහැ. asexual. අපි එකට නාම පදේ කියනවා asexuality. right. එතකොට අපි තව වර්ගයක් ඉන්නවා. තව වර්ගයක් ඉන්නවා කියන්නේ දැන් අර මං හිතන්නේ ලෝකේ වැඩියෙන් මිනිත් ඒගොල්ලෝ තමයි කියන්නේ පිරිමි කෙනෙක් දැන් සාමාන්‍ය පිරිමියෙක් ගත්තාම ආකර්ෂණය කාන්තාවක්ටනේ ගොඩක් වෙලාවට පිරිමි කෙනෙක් ආකර්ෂණය කාන්තාවකට. එතකොට කාන්තාවක් ආකර්ෂණය වෙන්නේ පිරිමි කෙනෙක්ට. එතකොට කියන්නේ විරුද්ධ ලිංගිකයන්ට නේ. ඒක තමයි සිංහලෙන් කියන්නේ එහෙම. විරුද්ධ ලිංගිකයන්ට. අපි ඒගොල්ලන්ට කියනවා heterosexual. එහෙම නැත්නම් ඒකේ නාම පදේ heterosexuality. heterosexuality. right? ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වෙන වීම. right? heterosexuality. right? එහෙනම් මම වචන කීපයක්ම කියලා දුන්නා. sexuality කියලා කියන්නේ ලිංගිකත්වය. homosexuality කියලා කියන්නේ සමලිංගිකත්වය. එතකොට asexuality කියලා කියන්නේ එහෙම ලිංගික ආකර්ෂණයක් නැති කියන අදහස. අවසාන වචනේ තමයි මම කියලා දුන්නේ heterosexuality. heterosexuality. ඒ කියන්නේ මේ විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණ වීම. ඊට අමතරව මම අර කියලා දුන්න වචන තුනක් වඩ gay, lesbian සහ bisexual. මතකයිද නේ? gay කිව්වේ පිරිමි කෙනෙක් තවත් පිරිමි කෙනෙක්ට ආකර්ෂණ වීමක්. එතකොට lesbian කියලා කියන්නේ යම් කාන්තාවක් තවත් යම් කාන්තාවකට ආකර්ෂණ වෙන කාන්තාව තමයි lesbian කියලා කියන්නේ. කාන්තාවන්ට සහ පිරිමින්ට දෙගොල්ලන්ටම ආකර්ෂණ වෙන කෙනෙක්ට අපි කියනවා bisexual කියලා. right? bisexual. දැන් යටින් කමෙන්ට් කරන්න එපා. උඹගේ sexuality එක මෙහෙම කියලා ලියන්න ඕනේ නැහැ right? ඔය වචන ටික මොකද තියාතන ඇති. එහෙනම් බය වෙන්න එපා වචන වලට right?